Hello guys, welcome back to my YouTube channel. ඉතින් අපේ කොරමැන්ඩල් ට්‍රිප් එකේ දෙවෙනි දවසේ තමයි මේ. අපිට සන්රයිස් එක බලන්න නම් නැගිටින්න චුට්ටක් පරක් වුණා. ඉතින් උදේ මං නැගිට්ටාම දැක්ක වීව් එක තමයි මේ. මේ ඇවිල්ලා ඉන්නේ පාත්තයෝ. මේගොල්ලෝ නිව්සීලන්ත වල හරිම කොමන්. ඉතින් අපි නැගිටලා ඊට පස්සේ අපේ බ්‍රෙක්ෆාස්ට් එක හදාගත්තා. බලන්නකෝ අපේ බ්‍රෙක්ෆාස්ට් එකට අපි මොනවද හදාගත්තේ කියලා. අපි දැන් උදේ කෑම රෙඩි කරගත්තා. අපි දැන් බතල චුට්ටක් තම්බ ගත්තා. ඊට පස්සේ මෙහෙ තියෙනවා මෙන්න මේ වගේ රයිස් පවුච් එකක්. මේක already cooked. මේක මෙක්සිකන් ස්ටීම් රයිස් එක. එතකොට අපි සාමාන්‍යයෙන් මේක මේ මයික්‍රෝවේව් දාලා ගන්න පුළුවන්. මයික්‍රෝවේව් දාලා අපිට එහෙම මේක කන්න ගන්න තියෙන්නේ. දැන් අපිට මෙතන මයික්‍රෝවේව් නැති නිසා අපි දෙන්න මේ හිතුවා මේක පොඩක් ස්ටීම් කරලා බලන්න. එකක් දාලා තියෙන ස්ටීම් වෙන්න. අපි බලමු කොහොමද රිසල්ට් එක කියලා මේක අපිට ස්ටීම් කරලත් කන්න පුළුවන්ද කියලා. අපි දැන් එකක් ස්ටීම් කරගත්තා. අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. හොඳට තම්බිලා වගේ මයික්‍රෝවේව් වල හොඳට තම්බිලා. ඔව්නේ. අතර මේ මෙක්සිකන් රයිස් එක රසයි. ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් එකෙන් පස්සේ කෙලින්ම අපේ ගමන යන්න පටන් ගත්තා. මොකද අපේ අද ෆයිනල් ඩෙස්ටිනේෂන් වෙන්නේ කැතිඩල් කෝව් එක. ඉතින් අපි කෑම කෑවට පස්සේ ඉක්මනට ලෑස්ති වෙලා අපේ ගමන යන්න පටන් ගත්තා. ඉතින් මේක තමයි ප්ලෙජර් බේ කැම්ප් සයිට් එකේ වීව් එක. හරිම ලස්සන and calm and quiet place එකක් මේක. කැම්පින් වලට ඇත්තටම මම හිතන්නේ ගොඩක් මැචින්. අනිත් එක බීච් එකක් තියෙනවා. පිටිපස්සෙන් තියෙන්නේ ලස්සන මවුන්ටන් රේන්ජ් එකක්. ඉතින් අපේ අද දවසේ අපේ ඩෙස්ටිනේෂන් එක වෙන්නේ කැතිඩල් කෝව්. ඉතින් අපි උදේම ලෑස්ති වෙලා යන්න පටන් ගත්තා. මොකද අපිට අද පැය 3යි මිනිත්තු 5ක ඩ්‍රයිව් එකක් තිබ්බා. කිලෝමීටර් 141ක්. අපි ගිහින් බලමු කොහොමද කියලා. මොකද දැන් අපිට යන්න තියෙන ආයිමත් ග්‍රැවල් රෝඩ් එකේ. ඉතින් අපි ඩ්‍රයිව් එක ටිකක් අමාරුයි. ඒ නිසා තමයි අපි උදේම යන්න දාගත්තේ. මොකද අපිට ආයිඩියා එකක් තිබ්බා මේ උදේ පොඩ්ඩක් බීච් එකට යන්න. හැබැයි අපිට එහෙම කරා නම් ටයිම් එක මදි වෙයි කියලා හිතුන නිසා අපි උදේම ලෑස්ති වෙලා ගියා. ඉතින් අපේ කොරමැන්ඩල් ට්‍රිප් එකේ දෙවෙනි දවසට අපි ආවා. ඉතින් කැම්පින් එක නිමා කරලා අද අපි යනවා කැතිඩල් කර්ව් එක බලන්න. ඉතින් ලංකාවේ අර 18 වංගු යනවා වගේ රෝඩ් එක තමයි යන්න තියෙන්නේ. මේක අපි ඕක්ලන්ඩ් වල ඉඳන් කැතිඩල් කර්ව් යන පාර නෙමේ. අපි කොරමැන්ඩල් වලින් වමට දාන්න තියෙනවා. එතනින් කෙලින්ම කැතිඩල් කර්ව් යන්න පුළුවන්. ඒ කියන්නේ කොරමැන්ඩල් දිස්ත්‍රික් එක හරහා යන පාර යන්නේ. එහෙනම් අපි ගිහිල්ලා බලමු මොන වගේ අයිටම් එකක්ද මේක කියලා.
අපි දැන් මේ කොරමැණ්ඩල ඉඳන් කැතඩල් කෝව යන්න ආවා. අපි ඇත්තටම මේ පොඩි වැරද්දක් කළා. මොකද අපි එන්න කලින් මෙහෙ සයිට් එකකට ගිහිල්ලා මෙතනට එන්නේ කොහොමද? ඒ ගැන විස්තර අතරම බැලුවේ නැහැ. අපි මෙතනට එනකොට මගදී තමයි දැක්කේ මේ කැතඩල් කෝව එකේ කා පාර්කින් එකයි ෂටල් එකයි යන්න තියෙන මෙතන කියලා දාලා තියෙනවා. ඉතින් අපිත් එතෙන්ට පාක් කරන්න ආවා. පාක් කරන්න ඇවිල්ලා තමයි අතන මම වෙබ්සයිට් එකේ බැලුවේ. එතකොට තමයි අපිත් දන්නේ මේක අපි ෂටල් එකක් අරගෙන එතෙන්ට යන්න ඕනේ. ඒක ඩොලර් කීයද? තාම දන්නේ 7යි කියලා දාලා තිබ්බේ. ඔව් සයිට් එකේ දාලා තියෙන ඩොලර් 7යි කියලා. අපි ගිහින් බලමු. ඉතින් මෙන්න මෙතනින් අපි අපේ ටිකට්ස් දෙක ගන්න ඕනේ. එතෙන්ට පේමන්ට් එක කරලා අපි ටිකට්ස් ගත්තා මේ කැතඩල් කර්ව් යන්න. සයිට් එක ඇත්තම සයිට් එක කියන්නේ ඉතින් Google search කරලා බලද්දී ඩොලර් 7යි කියලා තිබ්බේ. ෆෙයා එක 8ක් වුණා රිටර්න් per person. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන තමයි පොඩි ස්ටේෂන් එකක් තියෙනවා. එතනින් තමයි බස් එකට නගින්න ඕනේ. ඔයාලට පේනවා ඇති පිටිපස්සේ ටිකක් ලොකු ෂටල් එකක් තියෙනවා. කිවි කියලා ගහපු කොළ පාට. මේකේ තමයි අපිට යන්න තියෙන්නේ. බලමු 5 minutes ride එකක් කියලා තියෙනවා. Yeah 5 minute ride එක. මොකද ළඟ තියෙන්නේ මේ අපි හැබැයි පයින් යන්න බෑ. මොකද මිනිත්තු 75ක් ක වෝක් එකක් තමයි කියලා දාලා තිබ්බේ. ඉතින් ඒ වගේ ටයිම් එකක් එක පැත්තකට දාලා අනිත් පැත්තට එන්න බැරි හින්දා මොකද අපි අද ඕක්ලන්ඩ් යන්නත් ඕනේ හපෝ. ඉතින් අපි මේ ෂටල් එකේ යන්න ටිකට් එක අරන් තියෙන්නේ. ඕකේ. ඉතින් මේ අපි දැන් හිටිය අර ලොකු බස් එකේ තමයි අපිට යන්න තියෙන එක. නමුත් පොඩි ෂටල් එකක් ආවේ. ඒක ඇත්තටම වෙනම අර පැකේජ් එකකින් යන කට්ටියට යන බස් එක. සෝ අපි මේ වගේ පොඩි වෑන් එකක තමයි යන්නේ. ඉතින් පොඩි වොක් එකක් තියෙනවා කැතඩල් කේව් එකට. බලමු මෙතෙන්ට ඇවිල්ලා මොකද්ද වෙන්නේ කියලා. instruction වගේ තියෙනවා. කැතඩල් කර්ව් යන වෝක් වේ එකේ ඉන්නේ. මේක 30 minutes walk එකක්. ඉතින් මේ පොඩ්ඩක් තාර දාපු පාරක් තියෙන්නේ. පල්ලමට තියෙන ඉතින් එද්දින සෑහෙන මාංශයක් වෙයි. හැබැයි මොඩරේට් එකක් ස්ලොප් එක. බලමු වල පෙන්නන්න අනිත් පැත්තට. වයිෆ් ඉස්සරහින් යනවා. දැන් නම් වීරය වගේ යනවා. ඉතින් හැබැයි මේ අපෝ වෙද්දි නම් වීරය වගේ එන්න වෙන්නේ නැහැ. මොකද පොඩි ස්ලොප් එකක් තියෙන්නේ. 30 minutes නේ? ඔව් 30 minutes. ලස්සන වෝක් එකක්. මේ දෙපැත්තෙම ගස් තියෙනවා. ඒකට පාරට සමහර තැන් වලින් පොඩි ෂැඩෝ එකක් කටලා තියෙනවා අවුෙන් බේරෙන්න. අතරම දැන් මේ පාරේ යනකොට මේ ගස් එහෙම දැක්කම හිතා ගන්න බෑ අපි යන බීච් එකකටද කියලා.
යනකම් ඉතින් ඉවසිල්ල නැහැ. මොකද කොතෙන්ද යන්නේ කියන එක තාම හිතා ගන්න අමාරුයි. මොකද ට්‍රැක් එක තාම යනවා 30 මිනිත් වොක් එකක් කියලා කියන්නේ මම හිතන්නේ සමහරට සුද්දන්ට යන ටයිම් එක වෙන්නද. ඉතින් අපි යනකොට ඊට වඩා ටයිම් එක යනවනේ. ගයිස් මම නම් දැන් කැතඩල් කේව යන්න බෑ වගේ කියලා කියන්නේ. මහන්සි 500 meters කියලා තිබ්බා තැනක. එතනනුත් දැන් සෑහෙන වෙලාවකට ආවා 10 minutes කියලා තිබ්බේ. but 10 minutes already done now. සද්ද එන වට්ටි කෑ ගන්නවා. excited වෙලා ඉන්නේ දැන්. කියලා දන්නවා. ළඟයි කියලා දන්නවා. හැබැයි තාම පේන්නේ නැහැ අපිට. කියලා නම් දන්නේ නැහැ තාම. කියන්න බෑ හරිම දුරයි. ස්පොට් එක අපිට තාම පේන්නේ නැහැ. okay. අපි ඇවිල්ලා ඉන්නේ on the spot. ඉතින් අපිට අන්තිම ස්ටෙප් එක තියෙන කැතඩල් කර්ව් එකට වල පේනවා ඇති. මෙතනින් බහින්න තියෙන පල්ලහැට. එක්සයිට් ලයින්. අන්තිම ටික ඇවිල්ලා සෑහෙන කට්ටකුත් කෑවා. දැන් ගිහලා බලමු. ඔනේ නම් අපි අද යන්න හදන්නේ Windows wallpaper එක ඇතුළට. හරිද? ඉතින් මෙතන no drone show එකක්. drones දාන්න බෑ. එනම් බලා ගන්න කැතඩල් කර්ව් එක. ඔයාලට පේනවා ඇති සෑහෙන සෙනඟක් ඇවිල්ලා ඉන්නවා කැතඩල් කේව් එක බලන්න. මේ ඉතින් අද අපි ෆොටෝ එක ගන්නත් අමාරු තත්ත්වයක් තියෙන්නේ. මොකද අද ඊයේ පබ්ලික් හොලිඩේ. එතකොට අද සැටර්ඩේ ලොන් වීකෙන්ඩ් එක. ඔයාලට පේනවා ඇති වටේම මාරම ලස්සන. හිතුවට වඩා සෑහෙන ලොකුයි කැතඩල් කේව් එක. ඉතින් මෙතෙන් ආව හැමෝම මොකද නාලා තමයි යන්නේ. මේ ස්පොට් එකේ නාන්නම තමයි හිතෙන්නේ. ඉතින් අපි හොඩෝඩ බීච් එකට යන්න තමයි හිතුවේ. හැබැයි අද අපි මෙතනින් නහලා යන්න කියලා තියෙන එක. මොකද ඔයාලා පේනවා ඉතින් මාරම නිල් පාටක් වතුර and shallow sea level එකක් තියෙන්නේ. බලන්න. මේ තමයි කැපිටල් කර්ව් එක.
ඉතින් අපි සෑහෙන ෆොටෝස් ගත්තා. ඉතින් කොච්චර ගත්තත් එපා වෙන්නේ නැහැ. මොකද ස්පොට් එක මාරම ලස්සනයි. මේ හිතුවට වඩා ලොකුයි. ලොකු සෙනගක් ඇවිල්ලා ඉන්නවා. ගොඩක් අය නාන්න ලෑස්තිලා ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි නාන්න කියලා හදන්නේ. ඊට කලින් මේ වගේ පොඩි රෙස්ට් එකක් අරගෙන ඉඳගෙන ඉන්නවා අපි දැන් මෙතනලා. වල පේන ඇති අපි ඉන්න තැන මෙතන. ඔකට කවුරු මෙතන ඉන්නේ. අර Windows wallpaper එකේ අර කෙරවලින් පේන මෙව එක තමයි අර පේන වල්. මම හිතන්නේ පේන්නේ නැතුව ඇති. අපි වෙන වීඩියෝ එකකින් එක සෙට් කරන්න. පොඩි රිලැක්ස් එකක් අරගෙන කොරමන්ඩල් ට්‍රිප් එක අදින් ඉවර කරලා මේ අන්තිම ඩෙස්ටිනේෂන් එකේ නැවතත් ඕක්ලන්ඩ් බලලා පිටත් වෙනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් අපි ගිහින් එනවා. අපි ගිහින් එනවා.